දිවිඳුන්ගේ ආදරණීය පෙරමාණයයි. හෙල්ලේ ස්වාමින් වහන්සේගේ යස් ක්‍රිස්තුස් වහන්සේගේ පරිකිරීමත් හා දයාබර නමින් මෙම ඔබ සැමට ආචාර කිරීම. කරුණාකර මේ වීඩියෝ නොනවත්ව ඔබ මුල් කළ නොහැකි කාලයෙන් කුඩා කොටසක් මට ලබා දුන්න. මෙම බොළඳ මජිල් ධර්ම විද්‍යාවක් පෝස්ටර්වරයෙක් සහ ශාස්ත්‍රලයක් බයිබල ශාස්ත්‍රපතිවරයෙක්. නමුත් මෙම කතන පවුලක් හෝ කතන ආධිපතියේ සංස්කෘතික සෞන්දර්යයක් උපත ලැබුවේ නැත. පෙරණ හින්ද ඇදහල්ල මිල බස් ආගමික චරිතරවලින් හැඩගැසෙන පරම්පරාගත ඇදහල්ල නිර්දේශිත මගේ මාවතින් මට මුලින්ම පෙනී ගියේය. නමුත් දිවි මැදිහත් වුණේ ඉග්‍රිස් සහිතයේ ශිෂ්‍යයෙක් ලෙස මගේ ශාස්ත්‍රයේ අධ්‍යයන නමක් නැති භාවයට මාව නිශ්චිතවම නියම කරන ඇතැයි මෙම කිසිදු අපේක්ෂා කළේ නැත. නමුත් මම මීටින්ගේ පැරඩයිස් ලිසට් වෙන කියවීම ආරම්භ කළ විට එක් මහා මානසික විසින් පැත්තේ මනුෂ්‍ය වර්ගයේ පරත ස්ථාපනය කරන ඇති බවට කරුණු දුටු විට මම තීරණී කොතහලයට පත් වුණේ. පටලවා ගත්තේ. ආකර්ෂණය වුණේ. එම කොතහලේ මාව බයිබලයට යොමු කළ ආගමික පරිවර්තනයක් ලෙස නොවේ. ආගමකට එකතු වීමට නොවේ. නමුත් කිව්වේ වැඩි හොඳින් තේරුම් ගැනීමට. කෙසේ නමුත් මෙට හිමුවේ කිවයේ මේ අර්ථය පමණක් නොවේ. මෙම ජීවිතේ හිමි වුණේ. මම සතියේ හිමි වුණේ. මම උත්තානයස්ස හිමි වුණේ. එක පරිච්ඡේදයක් පසු එක පරිච්ඡේදයක්. එක පාදයක් පසු එක පාදයක්. මගේ හදවත පහදිමුන් ලැබුවේ. මගේ ආත්මය අවදි වුණේ. මගේ ඇස් ඇරුණේ. මම හොයනවා කියලාවත් මම දැනගත්තේ නැහැ. මේ වෙනුවෙන් හොයමින් සිටි උන්වහන්සේ මට හැම වෙනතොරු මෙම කියව බයිබලයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ ජීවිතේ බේරගත්තේ. උන්වහන්සේ මගේ මිනිස් පගාවගත්තේ. උන්වහන්සේ මගේ ආත්මය බේරගත්තේ. උන්වහන්සේ මගේ චින්තන රටාව හා අයිඩියාලොජීස් ද්විධාර්ම අධ්‍යාපනයෙන් දිව විද්‍යාව පෙරවන උපාධිය පෙරණ කොටස් දිව විද්‍යාව පෙරවන උපාධිය හඩගස්ව ගත්තේ. වර්තමානයේ පිරිසිදු දිව ශාස්ත්‍රලයක් බයිබලයේ PhD උපාධියක් ලැබමින් සිටීම. අද මම ඔබ ඉදිරියේ නැගී සිටින්නේ මෙම ආගමික පසුපස හඳුනන නිසා නොව දෙවිඳුන්ගේ ජීවමන් වචනේ මගේ සම්පූර්ණ සත්වය පරිවර්තනය කළ නිසා. මේ සාක්ෂිය මගේ බයිබල උගන්වන YouTube නාලිකාව හඳ සුපන්දනියයි ආත්මික අධ්‍යයනයේ සුදරින් පිළිගැනීම මගේ ආත්මයේ ගැඹුරුම ස්ථානයෙන් උපත ලැබ ස්ථානයක්. දෙවිඳුන්ගේ වචනේ බෙලෙන් පගාවගත් ස්ථානයක්. බයිබලයේ කියවන ලැබෙන ස්ථානයක් නොව හිමිවන ස්ථානයක්. පළපුරුදු වන ස්ථානයක්. ජීවත් වන ස්ථානයක්. යස්ස වහන්සේට මෙහිමයි. ආදරණීය දෙවිඳුන්ගේ ජනේ. පූජනීය බයිබලයේ අපේ සතුව ඇති කොතරම් සම්පතකද. ජීවිතේ කොතරම් උල්පතකද. සතියේ බලාපොරොත්තුව බලය නිවැරදි කිරීම සතුට හා පරිවර්තනයේ කොතරම් උල්පතකද. මේ පොතක් පමණක් නොව මේ ජීවමන් හුස්ම ගන්න දිව විසින් නියම කරන ලද ආත්මයෙන් පෙරෙන වචනය ඇතුළතින් ජීවත් වෙනස්කාරය. ස්වාමින් වහන්සේට සත. කෙසේ නමුත් කොතරම් වර ගණනක් අපි කියවනවද? කොතරම් වර ගණනක් පාදීන් පාදයට පෙන්නවද? කොතරම් වර ගණනක් අපේ ඉක්මන වූ මෙහිමයි හෝ රහස් අත්පසු කරනවද? නමුත් මෙහි ආත්මික අධ්‍යයනයේදී අපේ වෙනස් මොහොතක් ගැනීමේ ගැඹුරු මොහොතක් පෞසල් පෙරණ උදයාගමත් මොහොතක් පරිච්ඡේදී අධ්‍යයනය කිරීම කර්මයක් නොව ඒ ආත්මයේ චීලනයක්. ඒ දිවි උන්වහන්සේගේ මහා කතා පරිකාශ කරන ආකාරයයි. ඒ අපි උත්පත්ති සිට ආවර්ජනය දක්වයි. කතාව සිට පෙරණත්වයේ දක්වයි. පොරොන්දුවේ සිටි බලය දක්වා සම්බන්ධ කරන ආකාරයයි. අපි බයිබලයේ පරිච්ඡේදී අධ්‍යයනය කරන විට අපි කියවන්න පමණක් නොව අපි පිටියට ඇතුළු වීමේ. අපි ආබරහීම සමග ඇවිදීමින්. ජාමේ සමග ඇඩුම්. දුවත් සමග පර බෙදීමින්. පවුලි සමග ඉගෙන ගැනීමයි. සෙම පිළියක්ම යස්ස වහන්සේ දැකීමෙන්. සෙම පරිච්ඡේදයක්ම දිව්‍ය රත්නායකයි. පියනන්ගේ හදවතින් නිර්මාණය කරන ලද ලිපියක්. ඔබ පරිච්ඡේදී යන විට කුමක් සිදුවයිද යන ඔබ දන්නවද? ඔබ දිව්‍ය චින්තනයේ පුරවාහි දකිනවා. ඔබ දිව්‍ය උන්වහන්සේගේ පාලනයේ චලනයේ ලොහබඳුනවා. ඔබ මුදා ගැනීම තලයේ අසන්න පටන් ගෙනුවේ. සා හදිසියම් මේ පුති ජීවමන් වේ. එය ඔබ ඇට මෙස ඇතුළු සර කරන ලද ගෙන්නක් ලෙස ඔබ තුළ දිව්‍ය. ජරමී පුති වෙසවන පරිච්ඡේදයේ 9 වෙනි පදයේ. ශියුද්ධවන්ත මතුරුවරුනි. එය බයිබලයේ පරිච්ඡේදී අධ්‍යයනය කිරීම මගින් මට යස් වහන්සේ හිමි වුණේ. මම කිසිදු ආගමකට එකතු වීමට පෙර කිසිදු ධර්ම දේශනාවක් අස්ස පෙර කිසිවක් මිට දේශනා කිරීමට පෙර දිව්‍ය උන්වහන්සේගේ වචන මාර්ගයෙන් මට දේශනා කළේ. පුටුවි පරිච්ඡේදී සතියේ දැන් මම ඔබට එකම අවදවීම අත්වැඳීමට උපකාර කරන තොරු රැඳී සිටියේ නොහැකි. එකම හමුවේ
මන්ද මෙම දැනුම් මෙම දැනුම් අපි එකට බයිබලයේ හිරි ගැඹුරට කියවන විට පරිච්ඡේදයෙන් ඔබ මේ වන මාව පරිවර්තනය කරන ඇති. එබැවින් මම ඔබෙන් අසිම් ඔබ සූදානම්ද? ඔබ සුදුසුද? ඔබට ආශාවාදජනක උපට ගැනීම හා කොට භක්ති පමණට වඩා වැඩි යමක් විඳීමට ආශාවක් තිබෙනවද? ඔබ වචනයට ඇද වැටීමට කැමතිද? තොරතුරු සඳහා නව පරිකර්ශනය සඳහා. එවිට මේ සමග එක්වන්නේ මේ ගමනට එක්වන්නේ සහ අපි එකට බයිබලයේ පූර්ණ බලය නිදහස් කිරීම. පරිච්ඡේදී මෙහිමෙන් මෙහිමයට පරිවර්තනයෙන් පරිවර්තනයට ක්‍රිස්තුස් වහන්සේ තුල ආදරණීයයි. මේ තුල පූජනීය ගැන ජීවලවක් ලෙස දෙවැනි යමක් මම ඔබට කියන්නම්. බයිබලයේ පරිච්ඡේදී අධ්‍යයනය කිරීම බුද්ධමය ව්‍යායාමයක් පමණක් නොව ඒ ජීවමෙන් දිවි උන්වහන්සේ සමග හමුවීමක්. මම මේ පුත හැම වරයකම ඇරෙම්. හැම වරයකම පිටුව හිරුවද්ද. හැම වරයකම එක පරිච්ඡේදයක් සමග ඉඳගත්තම. මම එයා කිව්වේ නැහැ. එයා මේවා කිව්වි. එයා මගේ හදවත හොය බැලුවි. එයා මගේ ආත්මේ පහදැම්මි. එයා මගේ පාපය හෙළි කළේ. එයා මගේ බලාපොරොත්තුව ඇවිස්සවි. එයා මගේ මිනිස් ප්‍රතිෂ්ඨාපනය කළේ. එයා මගේ ආත්මේ පුනරුත්ථාපනය කළේ. හෙල්ලී මේ සමානයේ පුතක් නොවුනි. එයා ජීවමෙන් වුණි. එයා සිකරේ වුණි. ඕනෑම දිවිත මුහුණත් කඩුවකට වැඩි තියෙනි. හබරුව පුති 4 වන පරිච්ඡේදයේ 12 වන පදේ. එයා මගේ ගෙබරුම් බය ගැන, මගේ නිහඬ සැක ගැන, මගේ සංගව තිබී පර ගැන, හෝ මගේ පිටිපසට දම තිබූ සහින ගැන කතා කරන්න පටන් ගත්තා. එයා මාව කන්දෙම් කළේ නැහැ. එයා මේව අවද කළේ. එයා මේ ලැජ්ජාවට පත් කළේ නැහැ. එයා මාව බේරගත්තේ. මම පූජ්‍යසෙන් ඇමතුමකින් ක්‍රිස්තුස් වහන්සේ ළඟට ආවේ නැහැ. දර්ශකයෙකුගේ දේශනාවකින් නොවේ. චත්ත වේදනකර අත්දැකීමකින් නොව. නමුත් පරිච්ඡේදී බයිබලයේ කියවීම පූජනීය තලයේ මගින්. ඔබට ඒක විශ්වාස කරන්න පුළුවන්ද? යෙස් වහන්සේ මාව හිමි වුණේ පොදමද? පරිච්ඡේදවල පුරවාහේ. දිවේ කතාව පැතිරීම. Hey guess what? මීට සිදු වූදී. ඔබට සිදු විය හැකියි. ඔබ පවුලට. ඔබ අසල්වැසින්ට. ඔබ රටට. වචනේ ඔබේ ආත්මයට ඇතුළු වන විට යමක් සදාටම වෙනස් වී. මම පොස්ටේ වෙනස් ගැන කතා කරන්නේ නැහැ. මෙම ගැඹුරන් මිල බසගත ආත්මයෙන් පිරෙන ජීවිතේ පරත නිර්මාණය කරන නමක් නැති භාවයේ නැවත සකස් කරන පරිවර්තනය ගැන කතා කරනවා. ඔව්. මේ පුතේ බැලුවොත් මන්ද එය දිවි උන්වහන්සේ කවුද කියලා කියනවා. නමුත් එය ඔබ කවුද කියලා පෙන්වන නිසා එය වැඩි බැලුවත් එය ඔබ බෙදුණු බව පෙන්වයි. නමුත් ඔබ එහිනේ තිබේ. එය ඔබ කාන්තරයට ගෙන යයි. නමුත් ඔබ බැලියෙන් පිටතට ගෙන යයි. එය ඔබට නීතිය පෙන්වයි. නමුත් එවිට ඔබ කරසයට ගෙන යයි. එය ඔබට ගැලවුම් කරුවෙකුගේ අවශ්‍යත්වය පෙන්වයි. එවිට උන්වහන්සේගේ මෙහිමනුවත් නෙමෙයි හෙලිකාරය. යස් ක්‍රිස්තුස් ජීවමන් දෙවිඳුන්ගේ පැතරේ. උන්වහන්සේගේ නෙමෙයි සදාටම පරිශස කරන්නේ. මිත්‍රවරුන්, ඔබ බයිබලයේ පරිච්ඡේදී හදවතින් කියවීමට කැපවන විට ඔබ ශුද්ධතුමියන්ට චාලනය වීමට ඉඩ සැලසෙන සැක. රට හෙළිදරව් කිරීමට ඉඩයි. රහස් හෙළිදරව් කිරීමට ඉඩයි. මිලු ගැඹුරු කර පොළොල් කිරීමට ඉඩයි. මෙසේ වහන්සේ සමග සම්බන්ධ වෙන ආකාරය ඔබට පෙනෙන්නට පටන්ගෙන. දුවත් රාජකීය ගත කෙළවර කඳුළු සමග එකට ගැටෙන ආකාරය. කාලයගේ ඇමතුම් ශබාරචේ ඇමතුම් හා එකට ගැටෙන ආකාරය. කොරසේ සේමගේ විසුමුකම් ඉටු කරන ආකාරය. සහ ඔබ කතාව උන්වහන්සේගේ කතාවට බැඳුණු ආකාරය. අද ඔබට දුර්වල බවක් දන්නවාද? වචනේ කියවන්නේ. ඔබට අහිමි බවක් දන්නවාද? වචනේ කියවන්නේ. ඔබට වෙහිස නිරාශය දුරස්ත බව ලැජ්ජාව බයක් දන්නවාද? වචනේ කියවන්නේ. නිරාර්ථකව නොවේ. කලතුරකින් නොවේ. නමුත් උනන්දුවෙනි. නිරන්තරයෙන්. විශ්වාසවන්තව පරිච්ඡේදී. මේකනසද මම ජීවමන් සාක්ෂියක්. පරිච්ඡේදයක් දිනයක් වෙනස් කළ හැකි බව. ජාතයක් දුෂ්ටගණයක් වෙනස් කළ හැකි බව. සහ එක් පොතක් ශුද්ධතුමියන් විසින් ආශාස කරන ලද එක් පොතක් ඔබ ජීවිතයේ සදාටම වෙනස් කළ හැකි බව. ආදරණීය සහෝදර සහෝදරයන්, ජීවමන් දිව්‍යන්ගේ පැතර පැතිරීම. ජාතින් පෙර වසරේ සිටින ශුද්ධාවන්තයින්. කෙලවර ඇවිදින සයන්නන්. තවත් ආශාවන් ලිප පිලිස්සන් විශ්වාසවන්තයින්, මෙය ඔබ මහතයි. මෙය ඔබේ ආරාධනාවයි. මේ තීරේ හරහා මම නාලිකාව හරහා මම හුස්ම හරහා රෝග යන දිව්‍යන්ගේ ඇමතුමයි ගැඹුරට එන්න. උස්සට එන්නේ. දැන් එන්නේ. ඔබ පෙරමුණවත් ලෙස ලැස්ස ගොස් ඇති. ඔබ පෙරමුණවත් ලෙස ඇවිදි ගොස් ඇති. ඔබ ඊට බොහෝ කාලයක් ආත්මක ලෙස බඩගින් වී ඇති. ජීවින් පෙන ඔබ ඉදිරියේ ඇති. ජීවමින් ජාලයේ ගල්යයි.
දිවයින වහන්සේගේ වචනේ විවෘතේ සහ ඔබට උත්සවයට ආරාධනා කර ඇති. මේ ආත්මක ආදේයනෙක් මාගින් කැඩුණු බවින් උපත ලද දිව්‍ය ඇමතුමක්. ශුද්ධ ලියවිල්ලෙන් හඩගසුනි. සහ දැන් ඔබ වෙනුවෙන් කැප කර ඇති. ඔව් ඔබ. මෙය දැන් ඔබේ ගමනයි. මෙය ඔබ උරුමයයි. මේ ඔබ නැගිටීම ගොඩනැගීම වර්ධනය වීම හැඩගැසීම ගෙඹුරට හෙළි හිස නොවන ලෙඳුණු පෙර ඉතිරි යන තොරබෙන් මහතයි. මම ඔබ නසීම ඔබ ඇස් වහන්සේව ගැලවුම් කරුවෙකු ලෙස පමණක් නො ඒර මොනක් ලෙසද දැකීමට කැමැතිද? නමකින් පමණක් නොවේ ඔබ ජීවිතයේ හදගැසීම ලෙසද? උන්වහන්සේගේ මාර්ග තේරුම් ගැනීමට ඔබ කැමැතිද? උන්වහන්සේගේ පියවරුන් ඇවිදීමට. උන්වහන්සේගේ හැඩ අසන්නේ. එසිනම එන්නේ. ආගමික චරිතර සමග නොවේ. පේද සමග නොවේ. නමුත් ආශාව සමගයි. කඳුළු සමග. ගැන සමග. අපි මත්පිට කියවීම සඳහා මෙහි නමත්. අපේ ලෙස පහසු භක්තිය සඳහා මෙහි නමත්. අපේ පරිච්ඡේදී යාමට මෙහි සිටීම. වචනයෙන් වචනයේ. විශේෂණයෙන් විශේෂණයේ. ඔබ හදවත් ආලෝකයෙන් පුපුරන තොරු සහ ඔබ ජීවිතයේ නමස්කාරයෙන් නමින් තොරු. සෑම සතියකම සෑම රැස්වීමකදීම ආත්මික ආදයනේ සෑම වීඩියෝකදීම ඔබ බයිබලයේ ඉතා ගැඹුරට රැගෙන යන ඇති එහි මුල ඓතිහාසික දේශපාලනික සංස්කෘතික ආගමික සහ අයිඩියාලොජිකල් සුන්දරබෙන් තුළ. නව ගිවිසුමින් ආරම්භ කරමින් අපි ඇස් වහන්සේ සමග ඇවිදීමි. පෞකාරයෙන් සමග ආහාර ගැනීමි. බයතෙන්ට මුහුණ දීමි. භාග්‍යවත් කඳ උඩට නැගීම. කොනට සහිත මෙහිදී අතුරු කිරීමි. ආශිචාරයෙන් දැකීමි. කොරසේ පෙමල දෙනින් වැටීමි. සහ අපි සෑම පරිච්ඡේදයක්ම අධ්‍යයනය කරන විට ඔබ ඔබම දකින ඇති. ඔබ ඔබේ පර්ශන හමුවන ඇති. ඔබ ඔබේ බයට මුහුණ දෙන ඇති. නමුත් වැදගත්ම දේ නම් ඔබ ඔබ ගැලවුම් කරුව හමුවන ඇති ඒ ඔබ කොඩි බෙඳ දෙම නැවත ගොඩනගෙන ආකාරයෙන්. ඉතින් මම ඔබට ආරාධනා කරනවා ඔව් ඔබට මම ගමනට එක්වන්නේ. සම්බන්ධ වෙන්නේ. බුදාගන්නේ. කෑ ගහන්නේ. ඔබ පවුලට ආරාධනා කරන්නේ. ඔබ පල්ලියට කතා කරන්නේ. ඔබ ළඟින් සිටින අයට සිමස් එක්ක යවන්න. දිවයින වහන්සේගේ වචනේ සේම නිවසකටම සේම දුරකථනයකටම සේම හදවතකටම ගල යාමට ඉඩ දුන්න. මේකින්සද පුනරජීවනයේ ශබ්දයෙන් ආරම්භ නොව ඒ වචනයෙන් ආරම්භ වූ. ඒ මානසික ඔහුගේ බයිබලයේ විවෘත කර දිවයින වහන්සේ තවමත් කතා කරන බව විශ්වාස කිරීමට දෝරේ ලබා ගැනීමෙන් ආරම්භ වූ. පරිච්ඡේදී සතියේට ඔව් කියන කාන්තාවක්. පැතරීම් ඉවතල වචනේ විවෘත කරන ශිෂ්‍යයෙක්. අපි පරම්පරාවක් ඇති කිරීම පල්ලියට යන අය පමණක් නොව බයිබල පිරිමින්. වචන විසින් සතිය රැගෙන යන්නේ. ආත්මයෙන් පෙරණ ශිෂ්‍යයන් බයට නමස්කාර නොකරනේ. සංස්කෘතියට ගැලපෙන්නේ නැත. සාචාලනයේ නොවන මේකිනසද ඔවුන් දිවයින වහන්සේගේ වචනේ මිලබස් ඇති. හෙල්ලේ. ඉතින් එන්නේ. මේ සමග මම මාවත් ඇවිදින්නේ. ඔබ බයිබලයේ විවෘත කරන්න ඔබ ඇස්වලින් පමණක් නොවේ ඔබේ ආත්මයෙන්. ශුද්ධ ලේඛන කතා කිරීමට ඉඩ දුන්නේ. ආත්මයෙන් හුස්ම ගැනීමට ඉඩ දුන්නේ. ඔබේ අරමුණ අවද වීමට ඉඩ දුන්න. මේ ආත්මික ආදේයනයයි සහ මේ ආරම්භයේ පැමිණි. මෙම ඔබ මතෝ ශබාරචේ පළමු පරිච්ඡේදයේ ගවේෂණය කිරීමේදී හමුවීම ජීව සම්පන්න බයිබල වගරහයක් සඳහා යස් වහන්සේට සිදු කළ ගෞරවය. ආමින්.